හිතලා බලන්න අද වගේ කිසිම නවීන තාක්ෂණයක් විද්‍යාගාරයක් නැති කාලෙක අපේ මුතුන් මිත්තන් පිරිසිදු වතුර බිව්වි කොහොමද? ඒක නිකම්ම කතාවක් නෙවෙයි. නූතන විද්‍යාවෙන් පවා පැහැදිලි කරන්න පුළුවන් ගැඹුරු රහසක්. අද අපි මේ රහස් ගැන හොයලා බලමු. ඉතින් මෙන්න මේකයි ප්‍රශ්නේ. කිසිම ෆිල්ටරයක් ක්ලෝරින් බිඳක්වත් නැතුව බොර වෙච්ච වතුර ටිකක් පිරිසිදු ජීවිය දෙන දියධාරාවක් බවට පත් කළේ කොහොමද? එන්න අපිත් එක්ක එකතු වෙන්න ස්වභාව දහමයි මිනිස් බුද්ධියයි එකට බැඳුණු ඒ අතීතයට පොඩි ගමනක් යන්න. හරි. එහෙනම් අපේ මේ ගමනේ පළවෙනි නැවතුම තමයි සරලම ඒත් හරිම බලවත් දෙයක්. ඒ තමයි පුංචි ඇට වර්ගයක්. මේකේ නම ඉංගිනි. මෙන්න මේ පුංචි ඇටය ඉංගිනි. ඉංග්‍රීසියෙන් කියන්නේ ක්ලියරින් නට් කියලා. ඒ කියන්නේ පිරිසිදු කරන ගෙඩිය. නමේ තියෙනවා වගේම මේක සුබාදහමෙන් ලැබුණු පුංචි මැජික් එකක්. ඇත්තටම අතීතයේ තිබ්බ ප්‍රධානම වෝටර් ෆිල්ටර් එකක් තමයි මේක. ඉතින් කොහොමද මේකෙන් වැඩක් ගත්තේ? හරිම සරලයි. ඉගිනි ඇටක් අරගෙන ගලක් වගේ රළු තැනක හොඳට උරනවා. එතකොට එන අර පේස්ට් එක වගේ දේ කෙලින්ම දානවා බොර වෙච්ච වතුර භාජනයට. ඊට පස්සේ වෙන්නේ පුදුම දෙයක්. බලන් ඉද්දිම වගේ වතුරේ තියෙන අර කුණු මඩ අංශු ඔක්කොම එකට ඇලිලා කැටි ගහලා බර වෙලා කෙලින්ම බහිනවා භාජනයේ අඩියට. හරි. මම කිව්වේ මැජික් එකක් වගේ කියලා. ඒත් ඒක මැජික් නෙවෙයි. ඒක පිටිපස්සේ තියෙන්නේ පිරිසිදු විද්‍යාව. මේකට කියන නම තමයි ගුලිකරණය. එහෙමත් නැත්නම් කොගියුලේෂන්. සරලවම කිව්වොත් ඇහැට පේන්නේවත් නැති පුංචි කුණු කෑලි එකට අල්ලලා ලොකු බර කෑලි බවට පත් කරන එක. දැන් බලන්න මේකේ තියෙන පුදුමය. ඉගිනි ඇට ඇතුලේ තියෙන ප්‍රෝටීන තමයි අර කොඇගියුලේෂන් කියන වැඩේ ස්වභාවිකවම කරන්නේ. අද අපි නගරවලට වතුර සපයන ලොකු පිරිපහදු මධ්‍යස්ථානවල මේ වැඩේම කරන්න ඇලම් කියලා රසායනිකයක් දානවා. හිතන්න එකම විද්‍යාත්මක මූලධර්මය. හැබැයි එකක් සබාදහමෙන් අනික කර්මාන්ත ශාලාවකින්. හරි. දැන් වතුරේ තිබ්බ මඩ බොර ගතිය නැති කළා. ඒත් වතුර පිරිසිදු වෙන්න ඒක විතරක් ඇතිද? නෑ. තව දේවල් තියෙනවා. අපි යමු ඊළඟ අධ්‍යාරයට. මෙතනදී අපිට උදව්වට එන්නේ අඟුරු. ගොඩක් අය හිතන්නේ අඟුරු තියෙන්නේ ගින්දර මොලවන්න විතරයි කියලානේ. ඒත් අපේ මුතුන් මිත්තන් දැනගෙන හිටියා අඟුරු කියන්නේ වතුර පිරිසිදු කරන මැටි ෆිල්ටර් එකක තියෙන හරිම වැදගත් කොටසක් කියලා. මේක පිටිපස්සේ තියෙන විද්‍යාව ඊටත් වඩා ගැඹුරුයි. ඒකට කියන්නේ අධිශෝෂණය. එහෙමත් නැත්නම් ඇඩ්සෝප්ෂන් කියලා. ඒ කියන්නේ අඟුරු කැල්ලක් අන්වීක්ෂකෙන් බලුවොත් ඒක ඇතුලේ තියෙනවා පුංචි සිදුරු මිලියන ගාණක් හරියට ස්පොන්ජ් එකක් වගේ. වතුර මේක හරහා යනකොට වතුරේ දිය වෙලා තියෙන විෂ, නරක ගඳ වගේ දේවල් අර සිදුරු ඇතුළට ගිහින් ඇලෙනවා. උරා ගන්නවා නෙවෙයි මතු පිට ඇලෙනවා. මේක තමයි අද අපි හැමෝගෙම වගේ ගෙවල් වල තියෙන වෝටර් ෆිල්ටර් වල පාවිච්චි වෙන ඇක්ටිවේටඩ් කාබන් ෆිල්ටර් වල මූලාරම්භය. බලන්න ඒ කාලේ මැටි පෙරහන තිබ්බ අඟුරු තට්ටුවයි අද තියෙන අධි තාක්ෂණික ෆිල්ටරයයි දෙකේම වැඩ කරන්නේ එකම මූලධර්මය. හරි. මඩ අයින් කළා, විෂ රසායනික නරක ගඳ අයින් කළා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ඇහැට පේන්නේ නැති භයානකම සතුරු ටික. ඒ කියන්නේ බැක්ටීරියා. එයාලව විනාශ කරන්න පාවිච්චි කරපු ක්‍රමය ඊටත් වඩා පුදුමයි. ඒකට වෙනම දෙයක් ඕන උනේ නෑ. වතුර දාලා තිබ්බ භාජනයමන් තමයි ඒ වැඩේ කරගත්තේ. වතුර තඹ භාජනයක ගබඩා කරලා තිබ්බම හරිම අපූර්ව දෙයක් වෙනවා. අර තඹ ලෝහෙන් හෙමින් තඹ අයන කියන පුංචි අංශු වතුරට එකතු වෙනවා. මේ අයන හරියට ක්ෂුද්‍ර ජීවීන්ට මාරක මිසයිල් වගේ. ඒවා කෙලින්ම ගිහින් ඊකෝලයි වගේ ලෙඩ හදන භයානක බැක්ටීරියාවල සෛල බිත්ති කඩලා දාලා විනාශ කරනවා. ඒ කියන්නේ වතුර ගබඩා කරලා තියෙන ගමන්ම ඒක පිරිසිදුත් වෙනවා. මේ පුදුම හිතෙන සංසිද්ධියට විද්‍යාවේදී කියන විශේෂ නමක් තියෙනවා. ඔලිගොඩයිනමික් ඉෆෙක්ට්. සරලවම කිව්වොත් තඹ රිදි වගේ සමහර ලෝහවලට ඊටාත්ම පොඩි ප්‍රමාණයකින් උනත් ශුද්‍ර ජීවීන් විනාශ කිරීමේ අසීමිත බලයක් තියෙනවා කියන එක. හරි. දැන් අපි කතා කරමු මේ හැම දෙයකටම වඩා මූලික ස්වභාව දහමට හරිම ළඟ ක්‍රමයක් ගැන. ඒ තමයි වැලි සහ බොරළු පාවිච්චි කරලා වතුර පෙරණ එක. මේක හදලා තියෙන්නේ ස්තර කීපයකින්. හිතන්න මැටි කලයක් වගේ එකක යටින්ම දානවා බොරළු. ඊට උඩින් ටිකක් රළු වලි තට්ටුවක්. ඊටත් උඩින් උඩම තට්ටුව විදිහට දානවා හීනි වලි. දැන් බොරු වතුර උඩින් දාපු ගමන් ඒක මේ ස්තර තුන පහු කරගෙන පහළට බහිනකොට ඒකේ තියෙන කොළරොඩු ලොකු කුණු කෑලි ඔක්කොම ස්තර අතරේ හිර වෙලා යටින් එන්නේ පිරිසිදු වතුර. මේ ක්‍රියාවලියට තමයි අපි සරලවම කියන්නේ යාන්ත්‍රික පෙරීම හෙවත් මෙකැනිකල් ෆිල්ට්‍රේෂන් කියලා. ඒ කියන්නේ භෞතිකවම බාධකයක් තියලා කුණු රොඩු අයින් කරන එක. කිසිම රසායනිකයක් නැහැ. හරීම සරලයි ඒත් හරීම ප්‍රයෝජනවත්.
මේකේ තියෙන ලස්සනම දේ තමයි මේක අලුත් සොයා ගැනීමක් නෙවෙයි. අපේ මුතුන් මිත්තන් කරලා තියෙන්නේ සබාධයම මනුකරණය කරපු එක. පොළොව යට භූගත ජලය පිරිසුදු වෙන්නේත් හරියටම මේ විදිහට. වැලි, ගල්, පසස්තර ගානක් පහු කරගෙන යනකොට තමයි උල්පත් වතුර පිරිසුදු වෙන්නේ. හරි. අපි දැන් වෙන වෙනම ක්‍රම 4ක් ගැන කතා කළා නේද? ඉංගිනේ, අඟුරු, තඹ, වැලි. දැන් අපි මේ ඔක්කොම එකට එකතු කරලා බලමු. එතකොට තමයි මේකේ සම්පූර්ණ චිත්‍රය, මේකේ තිබ්බ බුද්ධිය පේන්නේ. මේ වගුව දිහා බලන්න. එක පැත්තක තියෙනවා අපේ මුතුන් මිත්තන්ගේ ක්‍රමය, අනිත් පැත්තේ තියෙනවා ඒකට ආදාළ නූතන විද්‍යාත්මක මූලධර්මය. ඉංජිනියට ඒ තමයි coagulation, අඟුරුස්තර ඒ තමයි adsorption, තඹ භාජන oligodynamic effect, වැලි සහ බොරුළු පෙරහන mechanical filtration. බලන්න හැම දෙයකටම පැහැදිලි විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණේ මේකයි. මේවා නිකම් හුදකලා උපක්‍රම 4ක් නෙවෙයි. මේක අධ්‍යයරි මධ්‍යර වැඩ කරන සම්පූර්ණ පද්ධතියක්. හරියට අද තියෙන multi stage water purification system එකක් වගේ. මුලින්ම වැලි වලින් ලොකු කුණු අයින් කරනවා. ඊළඟට ඉංගිනි වලින් බොරගතිය නැති කරනවා. ඊට පස්සේ අඟුරු වලින් විෂයවත් කරනවා. අන්තිමට තඹ වාජනයේ දාලා බැක්ටීරියා විනාශ කරනවා. බලන්න ඒකේ තියෙන පරිපූර්ණ බව. මේකෙන් අපිට ලැබෙන පාඩම හරිම වටිනම. අද අපි මුහුණ දෙන ලොකු අභියෝගවලට, විශේෂයෙන්ම ජලය වගේ තිරසාර දේවල් සම්බන්ධ අභියෝගවලට උත්තරය සමහර විට හැංගිලා තියෙන්නේ අනාගතේ නෙවෙයි, අපේම අතීතේ. ඉතින් අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු කරනවා. ජලහිගේ ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන මේ කාලේ තාක්ෂණයෙන් මේ තරම් දියුණුයි කියන අපි අපේම අතීතයෙන් තව මොන වගේ පාඩම් ඉගෙන ගන්න ඕනේද? සමහර විට අපි හොයන ලොකුම විසඳුම් තවමත් සැඟවිලා යත්තේ අපේ ඇස්පන අපිටම වින්න පුළුවන්. අපි ඒ දිහා බලන්න දන්නේ නැතුව විතරයි.